හිතලා නෙමෙයි එහෙම කරේ. ඒ වෙලේ ඒක ඉබේම වුණා. ඔව් මම දන්නවා. ඔයාටත් එහෙම කිච්ච අවස්ථා ඕන තරම් ආගේ ජීවිතේ ඇති. මම මේ ජීවිතය ඇතුලේ ඕන තරම් ස්ට්‍රෙස් වෙලා තියෙනවා. ඕන තරම් දුක හිතලා තියෙනවා. තරහ ගිහින් තියෙනවා. කලකිරිලා තියෙනවා. හරි ඉක්මනට ඒ දේවල් වෙනවා. හැබැයි ජීවිතේ එක තැනකදී මම එක දෙයක් ඉගෙන ගත්තා. ඒ තමයි emotional intelligence. ඒක හරිම powerful. emotional intelligence කියන්නේ එහෙම නැත්තම් අපි සිංහලෙන් කිව්වොත් චිත්ත වේගීය බුද්ධිය. එහෙම නැත්තම් භාවමය බුද්ධිය. ඔය වගේ විවිධ වචන තියෙනවා. ඉතින් මේ emotional intelligence කියන්නේ ඔයාට ඔයාගේ සිතුවිලි ඔයාගේ හැඟීම් පිළිබඳ තියෙන දැනීම සහ ඒව ඇයි එහෙම වෙන්නේ මොකක්ද ඒකට හේතුව කියන එක පිළිබඳ තියෙන අවබෝධය. ඉතින් මේ emotional intelligence කියන එක අපිට ගොඩාක් වැදගත්. ඒ වගේම තමයි මේ emotional intelligence කියන එක සම්පූර්ණ වෙන්නේ නැහැ ඔයාට විචාරමය බුද්ධියක් නැත්තම්. ඇයි මං එහෙම කියන්නේ? විචාරමය බුද්ධිය කියන්නේ මොකක්ද? විචාරමය බුද්ධිය කියන්නේ අපිට දේවල් දිහා බලලා ඒක මතු පිටින් පේන දෙයට වඩා ඒක ඇතුලේ සිද්ධ වෙන දේවල් මොන වගේද කියලා අඳුරගන්න සහ ඒ දේවල් වලින් අපිට මොන වගේ බලපෑමක් ඇති වෙයිද කියන එක තේරුම් ගන්න පුළුවන් හැකියාව. ඉතින් හිතන්න මම සරල උදාහරණයක් කියන. ඔයා වැඩ කරන තැන ඔයාගේ මැනේජර් එහෙම නැත්නම් ඔයාගේ බොස් එයා හරිම ඇග්‍රෙසිව් මිනිස් ඉස්සරහා ඔයාව තලා පෙලා දමනවා. එතකොට ඔයාට අපහාස කරනවා. ඔයාව ඇප්‍රීෂিয়েට් කරන්නේ. ඉතින් ඔයා හිතනවා මේ දැන් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන දේත් එක්ක ඔයා හිතනවා ඇයි මෙයා මේ වගේ හැසිරෙන්නේ කියලා. ඒතර ඔයා හිතනවා එයාගේ පාස් ට්‍රෝමාස් වෙන්න පුළුවන්, පොඩි කාලේ වෙච්ච ප්‍රශ්න හින්දා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ පෞල් පසුබිමේ තියෙන ප්‍රශ්නයක් හින්දා එයා මෙහෙම බිහේවියර් එකක් පෙන්නනවා. ඉතින් එයා පව් කියලා හිතලා අපි තව දුරටත් එයාගෙන් ඒ හම්බෙන ටොක්සික් ඉන්පුට් එක අපි ටොලරේට් කරන්න ගියොත් අපිට මොකද වෙන්නේ? මේ මං කියන්නේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් වලින් අපි දේවල් දකින විදිය. just emotional intelligence. අපිට මොකද වෙන්නේ? අපිට අපිව අත්හැරෙනවා. අපේ ආත්මගරුත්වය අපි විසින් අපි නැති කරගන්නවා. මෙන්න මේ වෙලාවට තමයි අපිට විචාර බුද්ධිය ඕන වෙන්නේ. මොකක්ද විචාර බුද්ධියෙන් කරන්නේ? අපි තේරුම් ගන්නවා එයා හැසිරෙන්නේ විදිහට තමයි. හැබැයි ඒ හැසිරීමට මම භාජනය විය යුතු නෑ කියලා. ඇයි මම එයාගේ ප්‍රෙෂර් එක එළියට දාන ඉත්තෙක් වෙන්න ඕන? ඒකෙන් මොකද්ද වෙන්න පුළුවන්? මට මංව නැති වෙන්න පුළුවන්. මම ලොකු ස්ට්‍රෙස් එකක මම ජීවත් වෙන්නේ. හැමතිස්සෙම මම ස්ට්‍රෙස් එකකින් ඉන්නේ. මට කොයි වෙලේ බැනුම් අහන්න වේද? කොයි වෙලේ මොන වගේ ප්‍රශ්නයක් එයිද? ඉතින් මෙහෙම බිල්ඩ් අප් වෙන ස්ට්‍රෙස් එකකින් අන්තිමට ඔයාට මොකද වෙන්නේ? ඔන්න ඔය දේවල් හිතන එකට තමයි අපි කියන්නේ විචාර බුද්ධිය කියලා. ඉතින් හැම වෙලෙම මතක තියාගන්න ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක්කම විචාර බුද්ධියත් ළඟින්ම තියාගන්න. මොකද අනික් කෙනා හැසිරෙන විදිය වගේම ඔයා ඒකට දක්වන්න ඕන ප්‍රතිචාර ඔයාගේ එනර්ජි එක කොතනට කොයි විදිහටද දෙන්න ඕනේ කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන් ඔයාගේ විචාර බුද්ධියෙන් බැලුවොත් විතරයි. ඉතින් හැමතිස්සෙම හැඟීම් වලට ඉස්සර වෙන්න දෙන්න එපා. චුට්ටක් නවතින්න. ඒ හැඟීම විඳින්න ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ ගැන හිතන්න. විචාර බුද්ධියෙන් හිතන්න. හිතලා ඔයා කරන දේ කරන්න. සුබ දවසක්.